ගාන හදමු මේ ලස්සන ගානක් තියෙන්නේ. ඇයි අර මිනිස් දින ගානක් තියෙන හරීම ප්‍රායෝගික ගානක්. මොකද්ද ගාන කියන්නේ? මිනිසුන් 9 දිනක් ඉන්නවලු. මිනිසුන් 9 දිනක් ඉන්නවලු. 9 දිනාට දින කොච්චරක් යනවද වැඩේ කරන්න? දින 5ක් යනවලු. මේක තමයි නෝමල් සාමාන්‍ය දී. මොකද්ද? මිනිස්සු 9 දිනෙකට දින 5ක් යනවා වැඩේ කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අසනීප වෙලා හරි මාක් කරේ නැත්නම් කරදරයක් වෙලා හරි ගමක් නැහැ. මාක් හරි ප්‍රශ්නයක් වෙලා මේ මිනිසුන් 6 දිනෙකට ඉන්න හම්බෙන්නේ නැහැලු. මිනිසුන් 6 දිනෙකට ඉන්න වෙන්නේ නැහැලු. දවස් කීයක් ගියාට පස්සේද? දවස් 4ක් කරාට පස්සේ දින 4ක් ගියාට පස්සේ 6 දිනකට එන්න වෙන්නේ නැහැ. හරිම ප්‍රායෝගික දෙයක්. දවස් 4ක් ගියාට පස්සේ 6 දිනකට ඉන්න හම්බෙන්නේ නැහැ. හරි. අදමු මේ ඊට කලින් කියන්න මේ වැඩි ප්‍රමාණය කොච්චරද? මේ වැඩි ප්‍රමාණය එක ලියාගෙන ඉන්න. මොකද වැඩි ප්‍රමාණය ඇවිල්ලා 9 ගුණ කරනවා 5න්. එතකොට මිනිස් දින 45යි. හරි. වැඩි ප්‍රමාණය ඇවිල්ලා මිනිස් දින 45යි. මාර වැඩි කියන්නේ දැන් මේ දින 4ක් ගියාට පස්සේ මිනිස්සු 6 දිනකට එන්න හම්බෙන්නේ නැහැ. සුළු කොටු දෙයක් නෙවෙයි. මිනිස්සු 6 දිනකට එන්න බෑ. එහෙනම් බලන්න දින 4ක් තිස්ස කර වැඩ ප්‍රමාණය බලමුද? හරි. එහෙනම් දින 4ක් පුරාවට කළ වැඩ ප්‍රමාණය. දින 4ක් පුරාවට කළ වැඩ ප්‍රමාණය. දින 4යි මිනිස්සු කොච්චරද? මිනිස්සු ඔක්කොම ඉන්නවනේ. මිනිස්සු 9ෙම ඉන්නවා. එතකොට මිනිස් දින කොච්චරද? 9 වරක් 4යි වෙලා 36යි. මුල් ටිකේ මිනිස් දින 36ක වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. හරි. දැන් මදි වෙන වැඩ ප්‍රමාණය කොච්චරද? ඉතිරි වී ඇති වැඩ ප්‍රමාණය. ඉතිරි වැඩි වැඩ ප්‍රමාණය ඇවිල්ලා 45න් 36ක් අඩු කරාම මිනිස් දින කොතරම්ද? 9. මිනිස් දින 9ක වැඩ ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අවුලක් නැහැනේ. පට්ට ප්‍රායෝගික ගාණක් මේක. හරි. තව මිනිස් දින 9ක වැඩක් තියෙනවා. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මොකද්ද? මිනිස්සු 9ෙම නැහැ. එයි දවස් 4න් පස්සේ දැන් මිනිස්සු කොච්චරක් දින්නේ? මිනිස්සු 6ක් ගියා. කරදරයක් කියලා හරි අසනීපයක් කියලා හරි ගමක් නැහැ. මොකක් කරේ වෙලා මිනිස්සු 6 දෙනෙක් අයින් වුණා. දැන් මිනිස්සු කොච්චරක් දින්නේ? මිනිස්සු දැන් ඉන්නේ 3යි. 9න් 6ක් ගියාම මිනිස්සු 3යි. හරිනේ? ඒක කොහොමද දන්නේ? ලේසියෙන් හොල දාමු. මිනිස් දින තියෙනවා. මිනිස්සු කොච්චරද? මිනිස්සු 9ක් කිලියෝ දින කොච්චරද? දින 5ක් දින ප්‍රශ්නයක් නැහැ. දැන් මිනිස්සු කොච්චරද දින්නේ? නෑ ඉතින් පොඩ්ඩක් මේක මෙට යන්න ඕනේ මේ ඒ නෝමල් විදියට යම් මොකද්ද මිනිසුන් ගාන ගුණ කරනවා දින වලින් මොකක්ද දින්නේ? එතකොට මිනිස් දින. හරිනේ. මිනිස් දින. හරි. දැන් මිනිසුන් කොච්චරද දින්නේ? මිනිසුන් ඉන්නවා 9න් 6ක් ගියා. දැන් මිනිස්සු 3 දිනක් තමයි ඉතිරිලා ඉන්නේ. එහෙනම් මිනිස්සු 3 දිනක් ඉන්නවා. දින ගාන තමයි අපෙන් අහන්නේ. ඒක ඉතින් දන්නේ නැහැ. එහෙනම් දින ගන්නවා දේවල්ට x ගා ගන්නවා. දින x. මිනිස් දින. ඒ කියන්නේ වැඩි ප්‍රමාණය. වැඩි ප්‍රමාණය ඇවිල්ලා මොකද්ද? වැඩි ප්‍රමාණය වෙන 9යි. වැඩි ප්‍රමාණය වෙන 9යි. මිනිස් දින 9යි. දැන් නෝමල් සමීකරණයක් තියෙන. දැන් x හොයන්න බැරිද? x හොයන්න පුළුවන්. දෙපැත්තෙන් මම 3න් බෙදන්න. 3 3 1 x කණි වුණා. 9 3 බෙද්දාම 3යි. හරි නේද? මොනවද මේ? දින. තව එහෙනම් මේ මිනිස්සු 3 දෙනාට තව දින 3ක් වෙනවා මේ වැඩි ඉවරයක් කරලා දාන්න. හරිනේ? පට්ටම සරලයි කියන්නේ සරල නෙමෙයි කියලා ලස්සන ප්‍රායෝගික ගානක්.
සුපිරි ගානක්.